සිව්මිනි උපයන්ගේ අවාරේ කාලේ මතකයත් එක්ක අපේ ජීවිතේ ගත වෙනවා කියන එක අපි දන්නවනේ. අපිට මතකයන් කියන දේවල් අමතක කරන්න බෑ. අමතක වෙනවා නම් ඒවා මතකයන් වෙන්නෙත් නෑ. එතකොට මේ අවාරේ කාලේ කියන වෙනස්ම විදියකට යන concept එකේ එකම කාන්තා නියෝජනය ස්ටේජ් එක උඩ ඉන්න නේද? එතකොට මම කැමති දැනගන්න සිව්මිනි මේ මතක පොතත් එක්ක මතකයන් ලියලා තියෙනවා. ගෑනු අපි මතකයන් එළියට දාන්න හරි බයයි. ඒක අපි ලේසියෙන් කරන දෙයක් නෙමෙයි. මම හිතනවා සිව්මිනියට ඇති එහෙම බර මතකනේ. ඔව් ඇත්තටම එහෙම බර මතක කියන්නේ මම ඇත්තටම මේ මගේ ජීවිතේ තව මට ගොඩක් කල් තියෙනවා. මම හරි පුංචි. ඉතින් ඒත් එක්ක දැන් ඔය පොතක් ලියන්න කියලා කිව්වහම පොතකට ලියන්න කොහොමද මතක ටික එකතු කරගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් ආවා. සඳකයියා එහෙම අදහසක් දැම්මට පස්සේ හැබැයි ඉතින් ආස හිතන වැඩේට. ඉතින් ඒක නිසා තමයි මෙහෙම ලියන්න හිතුනේ. මුලින් මං කලින් කිව්වා වගේ මුලින් බෑ කියලා හිටියේ. ඉතින් හරිම සතුටුයි. මම හිතන්නේ මේක අපි හැමෝටම අවාරේ කාලේ කොන්සර්ට් එකේ ඉන්න අපි සින් කරන අපේ ආටිස්ට්ලා සහ කොන්සර්ට් එක බලන්න එන හැමෝටම වෙනස්ම අත්දැකීමක්. කොන්සර්ට් එකට ඇවිල්ලා සින්දු ටික අහනවා වගේම අපේ අවාරේ කාලේ කොන්සර්ට් එකට ඇවිල්ලා මේ පාර ඔන්න පොතක් කියවන්නත් chance එක තියෙනවා. ඉතින් වෙනස් අත්දැකීමක් වෙයි. ඉතින් හැමෝටම ආරාධනා කරනවා පොත කියවන්න, කොන්සර්ට් එක බලන්න එන්න. ඔව් ඔයාලට සතුටින් කාලය ගත කරන්න පුළුවන් අවස්ථාවක් හම්බෙයි අනිවාර්යෙන්. ඇප් 3-4කින් කරන දේවල් වලට දැන් එක ඇප් එකක් තියෙනවා කියලා දන්නවද? ඒ තමයි VSL ඇප් එක. ඔයාගේ ෆොටෝස්, වීඩියෝස්, කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් විදිහට, chat කරන්න තියෙන ප්ලැට්ෆෝම් එකක් විදිහට, ඔන්ලයින් රේඩියෝ අහන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඉතින් තව හිතන්න දෙයක් නැහැ. අදම VSL ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.